2025 ඉරද ගානේ අනුකලනය කොටස තමයි මේ තියෙන්නේ. පළවෙනි කොටසේ පළවෙනි ගාන තමයි මූල x බෙදීම එක ඍණ k වර්ග x dx අනුකලනය කරලා පෙන්නන්න කියලා තියෙනවා. අපි මූල x අනුකරණය කරන කරදර නිසා අපි මූල x ට u කියලා ආදේශයක් දාගන්නවා. x සමාන u වර්ග. ඊට පස්සේ මේ x u විශේෂ අවකලනය කරනවා. dx ට du 2u කියලා හම්බ වෙනවා. ඒකෙන් අපි dx උක්ත කරගන්නවා. එතකොට අපි මේ අනුකලනය කිරීම සේරම u වලින් ලියා ගන්නවා. ඊට පස්සේ අපි එනවා u වලින් ලියා ගස්සන් පස්සේ 2u වර්ග එක ඍණ k වර්ග u වර්ග හරය. එතකොට සාධක කරනවා එක ඍණ ku එක ධන ku කියලා. අපි සාධක කරන නිසා ආයි මේක බින්න භාග වලට එන කරගන්නවා. අපිට අනුකලනය කරන්න ලේසි වෙන්නේ. ඒතර හරේ මාත්‍රයක් 2යි u ගේ මාත්‍රයක් 2යි ලවයේ u ගේ මාත්‍රයක් 2යි. ඒතර මාත්‍රය සමාන කොට ඉස්සරහ නියත පදයක් දාලා තමයි අපි බින්න භාග කඩන්නේ. ඊට පස්සේ බින්න භාග කැඩුවාම a ට ඍණ 2 යට k වර්ග b ට 1 යට k වර්ග c යට 1 යට k වර්ග හම්බ වෙනවා. අපි ඒ ටික ආදේශ කරලා නැවත අනුකරණය ලියා ගන්නවා. පළවෙනි එක ඍණ 2 යට k වර්ග du කෙලින්ම එතකොට අපි ඍණ 2 යට k වර්ග u කියලා ලියා ගන්න පුළුවන්. මේක හරයව කරන ලවය හදාගන්න මේක ඍණ k ලවකලනය කරාම ඍණ k එන්නේ. අපි මෙතන ඍණ k දාගත්තා. ඒක වෙනසක් නොවෙන්න අනිත් පැත්තට බෙදුවා. එතකොට ඒකත් හරි. අනිත් කොටසෙත් හරයව කරන ලවය හදාගන්න k වලින් උඩින් ගොනු කරලා යටින් බෙදුවා. ඊට පස්සේ අපි සුළු කරගත්ත තව දුරට හරයව ගන්න මෙතන ලවයේ තියෙන ln එක ඍණ ku මෙතනත් එහෙම ln එක ධන ku වුණා හරයව ගන්න ලවයේ තියෙන නිසා. ඊට පස්සේ මේ u වගේ අපි x වෙන ලියා ගන්නවා. එතකොට u ට මූල x කියලා ආදේශ කරා මේ වගේ උත්තරයක් තමයි එන්නේ. එතකොට c අභිමත නීතිය. එතකොට b කොටස තියෙන්නේ මේ ln එක ධන sin 2x cos 2x x විශේෂයෙන් අවකලනය කරාම උත්තරේ 2 යට cos 2x කියලා තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. අපි මේ ln එක sin 2 එක ධන sin 2x cos 2x y කියලා ලියාගත්තා. එතකොට අපිට පෙන්වන්න තියෙන්නේ dy බෙදීම dx 2 යට cos 2x කියලා. අපි dy බෙදීම dx මේක ln l මුලින්ම ln අවකලනය කරා. එතකොට ln කියවම 1 යට එක ධන sin s cos 2x ආව ln අවකලනය කරාම ඊට පස්සේ අනිත් කොටස තමයි එක ධන sin 2x cos 2x අවකලනය ගන්න තියෙන්නේ. එතකොට u බෙදීම v ආකාරයෙන් තියෙන. එතකොට හරේ වර්ගය කරා හරේ ලවයේ අවකලනය එක ධන sin 2x අවකලනය කරාම අවකලනය කරාම බිඳුවයි sin 2x අවකලනය cos 2x වරක් 2 i ලවය i නැවතත් අඩු කිරීම හරය i ලවයේ අවකලනය හරය i කිරීම එක ධන sin 2x cos 2x අවකලනය කරාම ඍණ sin 2x වරක් i 2x අවකලනය කරාම 2. එතකොට මේක ආවි තමයි දුරත් සුළු කරා මේක උඩ යට මාරු කරා මෙහෙම සුළු කරාම එනවා අන්තිමට 2 ධන cos 2x විදියට. ඊට පස්සේ කොටස කියනවා මූල cos 2x ln එක ධන sin 2x cos 2x dx හොයන්න කියලා. අපි මුලින් මෙතන මේ ln කොටසේ අවකලනය දන්නේ හින්දා අපි cos 2x මුලින්ම අනුකලනය කරනවා. එතකොට අපි dv කියලා ගන්නවා cos 2x u ගන්නවා ln එක ධන sin 2x බෙදීම cos 2x කියලා. එතකොට cos 2x අනුකලනය කරාම sin 2x වරක් 2 i නැවත u මෙතෙන්ට ලියනවා i sin 2x වරක් 2 i අපි දන්නවා du by dx අපි ඉස්සෙල්ලා පිළිතුරේ 2 යට cos 2x කියලා. i නැවත මෙතෙන්ට ඒක යදුවා. එතන මෙතන sin 2x බෙදීම cos 2x අනුකලනය කරන්න තියෙන්නේ. මේ කොටස එහෙම ආවා. එතකොට cos ගේ අවකලනය ඍණ sin 2x වරක් 2. එතකොට හරය අවකලන ලවයේ තියෙනවා. එතකොට ln cos 2x කියලා අපි ලියන්න පුළුවන්. මෙතන වැඩිපුර දෙකක් කියනවා. ඒ වැඩිපුර දෙක යට දෙකෙන් බෙදලා තමයි මෙතන භාගය ඉන්නේ. එතකොට ආයි නැවත c අභිමත නියතය. 15 c කොටස තියෙන්නේ a නියතයක් වන fx.
බිඳුවේ සිට a දක්වා dx ආයි සමාන වෙනවා බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx. එතකොට මෙතන සීමා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉහළ fx ට ඉහළ සීමාවරක් ඍණ x දැම්මහම මේ දෙන අනු නිශ්චිත අනුකලනයේ අගයන් දෙක සමානයි. අපිට මේ දෙක එතකොට අපි වෙනන තියෙන්නේ මෙන්න මේ දෙක සමානයි කියලා. එතකොට අපි වම් පැත්ත අරගමු. එතකොට මේ බිඳුවේ සිට 5 බෙදීම 6යි ඉන්නේ. එතකොට a වෙන්නේ 5 බෙදීම 6යි. අපි cos x ධන 5 බෙදීම එතකොට අපි x ට එතකොට ගන්න වෙන්නේ 5 බෙදීම 6 ඍණ x. මේ x වලට අපි 5 බෙදීම 6 ඍණ x තමයි ආදේශ කරන්න යන්නේ. එතකොට වම් පැත්තේ අපි cos x 5 ඍණ x අපි සුපුරුදු අනිත් ටික එහෙම වෙනස් නොවන විදිහට dx ගත්තා. sin x ටත් 5 ඍණ x ඉන්නේ. cos x මෙතන x වලට 5 ඍණ x. එතකොට මෙතන අපි සුළු කරා මෙතන 30යි 60යි මෙතන 90 ඉන්නේ 5 බෙදීම 2 ඍණ x. මෙතනට 30යි 60යි එකතු වෙලා 90 වෙනවා. එතකොට cos 90 ඍණ x sin x වෙනවා. මෙතන cos 90 ඍණ x sin x. මෙතන අනිත් පැත්තේ තියෙන්නේ මෙතන cos වෙලා තමයි තියෙන්නේ. එතකොට මේක sin cos කරනම් cos 90 ඍණ x තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ 90 ඍණ x ගත්තාම මෙතන ආයි අපිට ඕන cos 5 බෙදීම 3 ධන x එනවා. එතකොට අපි අනිත් මේ උත්තරයට සමාන වෙනවා. එතකොට c අවසාන කොටසේ තියෙන්නේ බිඳුවේ ඉඳන් 5 බෙදීම 6 දක්වා අනුකල cos x ධන 5 බෙදීම 3 sin x ධන cos x 5 බෙදීම 3 dx 5 බෙදීම 12 බව අපෝහණය කරන්න. කියන්නේ මේක 12යි කියලා 5 බෙදීම 12යි කියලා තමයි අපෝහණය. අපි ඒ දෙක සමාන නිසා අපි i කියලා ගත්තා. අපි එකයි එකක් ගන්නවා එක පළවෙනි සමීකරණේ දෙවෙනි i එක දෙවෙනි සමීකරණය. මෙතන තියෙන කොටස ආයෙත් i කියලා ගන්න දෙවෙනි සමීකරණය. අපි මේ දෙක එකතු කරනවා. දෙක එකතු කරාම හරයයි ලවයයි සමාන වෙනවා. හරි දැක්කොත් තේරෙයි. බැලුම්දට බැලුවොත් හරයයි ලවයයි සමාන වෙනවා. ඊට පස්සේ අපිට එක එනවා. එක අනුකරණය කරාම x ඊපස්සේ ඒක සීමාව දැම්මම 5 බෙදීම 6 ඍණ බිඳුව. ඒතර i ට 5 බෙදීම 12 තමයි එන්නේ.